ඒ කාලයේ ഘോഷිතාරාම විහාරය තුල වාසය කළ භික්ෂුන් වහන්සේලා අතර ධර්මයේ පිළිබඳ හා විනය පිළිබඳ මතභේදයක් ඇති විය. එක් කණ්ඩායමක් ධර්මදර විය. අනෙක් කණ්ඩායම විනයදර විය. ඒ දෙපාර්ශවය අතර උණුසුම් වාද විවාද ඇති වුණා. ඒ ආරවුල නිසා විහාරය තුල සාමය සහ සංසුන් බව ගිලිහි ගියා. භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවකින් භික්ෂුන් වහන්සේලා අතර ඇති වූ මේ ආරවුල අවසන් කිරීමට නොඑක ආකාරයෙන් ධර්මයේ දේශනා කළා. නමුත් භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ වචනයටවත් ගෞරවයක් නොදක්වමින් තමන්ගේ මතයම අල්ලාගෙන තව දුරටත් වාද විවාදවල නිරත විය. භික්ෂුන් වහන්සේලාගේ නොහික්මුණු ස්වභාවය නිසා භාග්‍යවතුන් වහන්සේ තනිවම පාරිලෙය්‍ය නම් වනයට වැඩම කළා. මේ කාලයේදීම පාරිලෙය්‍ය වනයේ වාසය සඳහා ඇතකු පෙමින සිටියා. මේ හස්තියාද තම පිරිසගෙන් සිදුවන කරදර නිසා තනිවම වාසය කිරීමට තීරණය කර පාරිලෙය්‍ය වනය තම වාස භූමිය ලෙස තෝරාගෙන තිබුණා. මහා කාරුණික බුදුහිමියන්ව පළමු වරට දකින ඇත්රජු උන්වහන්සේ කෙරෙහි මහත් වූ ප්‍රසාදයට පත්වී උන්වහන්සේට ගෞරව දැක්වුවා. ඒ මොහොතේ පටන් පාරිලෙය්‍ය ඇත්රජු භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමට පටන් ගත්තා. පාරිලෙය්‍ය ඇත්රජු කොළ අත්තක්ගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින භූමිය අවට පිරිසිදු කළා. උන්වහන්සේට පැන් පහසුව සඳහා ජලය සපයා දුන්නා. උණු පැන් අවශ්‍ය වූ විට ගල් රත් කර කුඩා ජලය පිරුණු වලකට දමා උණු පැන් සාදා දුන්නා. වනයෙන් පළවැළමලා භාග්‍යවතුන් වහන්සේට ආහාර සොපයා දුන්නා. උන්වහන්සේට නොයෙක් අයුරින් ඇප උපස්ථාන කළා. පාරිලෙය්‍ය ඇත්රජු භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන අයුරු දුටු එක් වඳුරෙක් බොහෝ සතුටටපත් වී තමාද භාග්‍යවතුන් වහන්සේට සැලකිය යුතුයයි සිතා වඳුරාද මීපැණි සොයාගෙන ඇවිත් භාග්‍යවතුන් වහන්සේට පූජා කළා. පාරිලෙය්‍ය හස්තියා හා වඳුරා එක්ව භාග්‍යවතුන් වහන්සේට ඇප උපස්ථාන කළා. භාග්‍යවතුන් වහන්සේ වනයෙන් එළියට වැඩම කරන අවස්ථාවන් වලදී පාරිලෙය්‍ය ඇත්රජු උන්වහන්සේ පිටුපසින් ගමන් කර ආරක්ෂා කළා. රාත්‍රී කාලයේ භාග්‍යවතුන් වහන්සේට ආරක්ෂාව සපයමින් පාරිලෙය්‍ය හස්තියා දණ්ඩක්ගෙන භාග්‍යවතුන් වහන්සේට ආසන්න වනයේ ගමන් කරනවා. ඊ අයුරින් පාරිලෙය්‍ය හස්තියා භාග්‍යවතුන් වහන්සේට වස්තුන් මාසයම මහත් වූ ගෞරවාදරයෙන් ඇප උපස්ථාන කළා. දිනක් වඳුරා ගසක අත්තකින් වැටි මරණයට පත්විය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන මීපැණි පූජා කළ පිණේන දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත්‍රයෙකු වී උපත ලැබුවා. මේ කාලයේදී ආනන්ද තෙරුන් වහන්සේ සමග භික්ෂුන් වහන්සේලා පාරිලෙය්‍ය වනයේට භාග්‍යවතුන් වහන්සේ සොයා වැඩම කළා. ආනන්ද තෙරුන් වහන්සේට බුදුහිමියන් වෙත යාම වළක්වමින් පාරිලෙය්‍ය හස්තියා මගහර ස්වමින් බාධා සිදු කළා. ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නැවත විහාරයට වැඩම කරන ලෙස ආරාධනා කළා. භාග්‍යවතුන් වහන්සේ වනයෙන් පිටත්වීමට පෙර පාරිලෙය්‍ය හස්තියා භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂුන් වහන්සේලාට පළතුරු පූජා කළා. පසුදින භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂුන් වහන්සේලා පාරිලෙය්‍ය ඇත්රජුගෙන් සමුගෙන නැවත ජේතවනාරාමයට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ නොපෙනී යනතුරුම පාරිලෙය්‍ය ඇතු
ඉමහත් ශෝකයෙන් බලා සිට ශෝකය දරාගත නොහැකිව පාරිලෙය්‍ය ඇතු මරණයට පත්විය. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන මරණයට පත් වූ පාරිලෙය්‍යත් රජු දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් සහිතවම පාරිලෙය්‍ය දිව්‍ය පුත්‍රයා නමින් පහළ විය. ජේතවනාරාමයට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ අසමගි වූ භික්ෂුන් හට එහි ආදීනව පෙන්වා දී ධර්මදේශනා කර උන්වහන්සේලාට නිවන් සැම්පත් දුන්නසේක.